ආයිබෝවන් සියලු දෙනාටම 2026 පෙබරවාරි ලස්සන මාසයක් ආදරණීය මාසයක්. අපි බලමු මේෂ ලග්නයෙන් ඉපදුන ඔබට මේ පෙබරවාරි මාසෙ කොහොමද කියලා. මේෂ ලග්නය සාමාන්‍යයෙන් ඍජු තීන්දුව తీරන ගන්න නේද? කෙලින් වැඩ කෙලින් තීන්දුව తీරන ගන්න කට්ටිය නේද? හොඳයි. අපි බලමු මේෂ ලග්නයට අධිපතිට අපි කියනවා අඟහරු කියලා. නැත්නම් කුජ කියනවා, සමහර වෙලාවට මංගල් කියලාත් කියනවා. එතකොට මෙන්න මේ කුජ නැත්නම් අඟහරු මේෂ ලග්නයේ 10 වෙනි ඉඳලා තමයි මේ පෙබරවාරි මාසෙ පටන් ගන්නේ. 10 වෙනි කියන්නේ තමන්ගේ අභිමාන ස්ථානය. එහෙනම් අභිමාන ස්ථානයේ තව කවුද ඉන්නේ? රවි ඉන්නවා, බුධ ඉන්නවා, සිකුරු ඉන්නවා. එහෙනම් රවි බුධ සිකුරුත් එක්ක කුජ ඉඳලා හොඳ යෝගයක් හදාගෙන තමයි මේෂ ලග්නයේ මියෝ පෙබරවාරි මාසෙ මේ පටන් ගන්න. එහෙනම් රවිගෙන් තේජස, නායකත්වය, ඉදිරියට යන ගතිය, සිකුරුගෙන් ප්‍රසිද්ධත්වය, බුධගෙන් නැනනුවන මේවල කරන වැඩ කටයුතුත් එක්ක කුජගෙන් වේගවත් සහ දැඩි තීරණ ගන්න ගතිය මේෂ ලග්නියන්ට මේ මාසේ එනවා. ඒ වගේම තමයි අධ්‍යාපනය කරන ළමයෙක් ඉන්නවනම් මේ අවුරුද්දේ මේ මාසේ අපේ සාමාන්‍ය පෙළ තියෙන ළමයෙක් ඉන්නවනම් පහේ කේතු ඉන්නේ. කේතුගෙන් හොඳ ඥානකාරක මොලයක්, ශක්තියක්, පෙර මතකයන් සහ ඒ දේවල් වලින් තමන්ට විභාගය ඉතාමත් හොඳින් කරගැනීමේ හැකියාව තියෙනවා. රැකියාවල් වල නිරත වෙලා ඉන්න අයට, තමන්ගේ රැකියාවේ උසස් වීම, විදේශගත වෙලා ඉන්න අයට එක්ක වෙනත් රටවල් වලට යන්න පුළුවන් ගතිය, හරි විදේශගත වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට විදේශගත වෙන්න හොඳ මාසයක් තමයි මේෂ ලග්නියන්ට මේ පෙබරවාරි මාසය කියන්නේ. ඒ වගේම ආදර සම්බන්ධතා පවත්වන අයගේ ඒ විවාහය දක්වා කෙලවර වෙන්න යම් තීන්දුව తీරන ගන්න පුළුවන් හොඳම මාසයක් තමයි මේ මේෂ ලග්නියන්ට පෙබරවාරි මාසය. ලග්න ඒ රාශියකකුත් ආසන්නයේ තිබ්බට මේ යෝගත් එක්ක හරි බල සම්පන්න ඔබට ඉදිරියට යන්න පුළුවන්. හැබැයි මේ අපි කියන්නේ පොදු පලාඵලයක්. මොකද ඔබේ ජන්මපත්‍රය හරියටම පරීක්ෂා කරන්න ඕනේ නිවැරදි තොරතුරු දැනගන්න. හොඳයි. එහෙනම් මේෂ ලග්නියන්ට තමන්ගේ අභිමාන ස්ථානයේ බැබලෙන මාසයක් තමයි මේ පෙබරවාරි මාසේ. හොඳයි. වැඩ කටයුතු සාර්ථක වේවා කියමින් අපි ඊළඟ ලග්නෙන් හම්බ වෙමු.